Excuse me අසංක මහත්තයා තේ එකක් බොමුද? බොමු. Thank you. මේ ඒක නෙමෙයි අසංක මහත්තයෝ. කිරි යෝගට් එක බෙහෙත් බොන්න හොඳ නැද්ද? කිරි යෝගට් විතරක් නෙවෙයි ඔය සමහර වෙලාවට චීස් බටර් වගේ කිරි තියෙන ආහාර එක්ක ගන්න හොඳ නැති බෙහෙත් තියෙනවා. ඒකෙන් දැනට අපි බහුලවම ඒ කියන්නේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන බෙහෙත් වලින් ඔය ටෙට්‍රාසයික්ලින් කියන ප්‍රතිජීවක කාණ්ඩයට අයිති බෙහෙතක් තියෙනවානේ ඩොක්සිසයික්ලින් කියලා ඔය මීයුනට එහෙම අපි ගන්න. ඒතකොට ඩොක්සිසයික්ලින් කියන බෙහෙත් එක. ඊට අමතරව සිප්‍රොෆ්ලොක්සසින් කියලා ඔය බැක්ටීරියා මර්ධනයට ගන්න ප්‍රතිජීවක බෙහෙත. ඒ කියන්නේ ඇන්ටිබයොටික් එක සිප්‍රොෆ්ලොක්සසින්. සමහර වෙලාවට ඔය යකඩ පෙති පෙරසල්ෆේට් පෙත් ඊළඟට අපි ගන්න ඔය මේ ඔස්ටියෝපොරොසිස් වලට ගන්න ඇලන්ඩ්‍රොනේට් කියන පෙති එක. මෙන්න මේ බෙහෙත් අපි සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ දෙනා ගන්න බෙහෙත්. ඉතින් මේවා කිරි සහිත ආහාර එක්ක ගන්න එපා කියලා තමයි කියන්නේ. දැන් ඔය කිරි තියෙන ආහාර එක්ක ඒ කියන්නේ කිරි, යෝගට්, අයිස්ක්‍රීම්, චීස්, බටර් වගේ දේවල් එක්ක සමහර බෙහෙත් ගන්නකොට ඒ බෙහෙත් ඇඟට උරා ගන්න එක ඒ කිරිවල තියෙන එක එක සංඝටක වලින් පාලනය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ගොඩක් වෙලාවට කිරිත් එක්ක මේ ආහාර ගන්න එපා කියලා කියන්නේ. ඊට අමතරව සමහර වෙලාවට අතුරු ආබාධ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ ඖෂධ සහ කිරිවල තියෙන සංඝටක අතර සිද්ධ වෙන අන්තර් ක්‍රියා නිසා. ඒ නිසා කිරිත් එක්ක ඔය කියන බෙහෙත් ටික බොන එක එච්චර හොඳ නැහැ. තේරුණාද? එතකොට මේ බෙහෙත් ගන්නකොට කිරි එකක් එහෙම බොන්නම බෑනේ. මේ බෙහෙත් එක ගන්න පැය දෙකකට කලින් අපිට කිරි එකක් වගේ බොන්න පුළුවන්. එහෙම නැත්නම් බෙහෙත් එක බීලා පැය 4ක් විතර ඉඳලා කිරි එකක් යෝගට් එකක් කෑවට එහෙම ගැටලුවක් නැහැ.